හායි ගයිස් ඔන්න අදත් මම ඔයාලට ගෙනවා ටිකක් විනෝදයෙන් බලන්න පුළුවන් මූවී එක. ඒ තමයි අයිස් ඒජ් පළවෙනි කොටස. එහෙනම් ඉක්මනටම channel එක subscribe කරලා තියාගෙන දැන් අපි යමු මූවී එකට. කතාව පටන් ගන්න ස්කැප් කියන ලේනා එයාගේ ඒකෝන්නට අයිස් කුට්ටියකට තියලා තද කරන සීන් එකකින්. ස්කැප් හොඳ තැනක් හොයාගෙන එයාගේ ඒකෝන්නට බිමට තියලා තද කරනවා. ඔන්න ඉතින් තද කරපු පාරට එතන ඉරිතලලා මුළු අයිස් කන්දම කැඩිලා යනවා. ඒත් ඉතින් ස්කැප් කොහොම හරි එතනින් නූලෙන් බේරෙනවා. හැබැයි එයා එතනින් ඊළඟට වැටෙන්නේ දකුණට සංක්‍රමණය වෙන සත්තු දහස් ගාණක් ඉන්න රැළක් මැදට. ඉතින් අනිත් සත්තු අයිස් යුගයෙන් බේරෙන්න දකුණට යද්දී එක මැමැට් කෙනෙක් විතර ඒකට කැමති වෙන්නේ නැහැ. ඒ තමයි මැනී. ඉතින් එයා දකුණට යන්නේ නැතුව අනිත් පැත්තට යන ගමන් ඉද්දී එයාට සිට්ව හම්බෙනවා. සිට් කියන්නේ නම් ඉතින් හැම වෙලේම ආතල් එකේ ඉන්න පොරක් තමයි. කොහොම හරි සිට් එදා ඇහැරෙනකොට එයාගේ පවුලේ කට්ටිය හැමෝම එයාව දාලා ගිහින් තමයි තිබුණේ. සිට් ඉතින් ඒක ගැන හිත ඇවිදින ගමන් ඉන්නකොට එයාට බිම තිබිලා කහපාට මලක් හම්බ වෙනවා. සිට්ට ඒ මල හම්බ වෙන්න කලින් රයිනෝ කෙල්ලෙක් තමයි එයාගේ කොල්ලට දෙන්න ඒ මල තියාගෙන හිටියේ. හැබැයි ඉතින් සිට් එතනට ඇවිත් අර රයිනෝලා දෙන්න දැක්කේ නෑ වගේ මේ මල එක කටටම කාලා දානවා. ඉතින් ඒක දැකලා හොඳටම මල පනින අර රයිනෝලා දෙන්න සිට්ව අල්ලගන්න පස්සෙන් පන්නන ගමන් ඉද්දි තමයි සිට් අපේ මැනීව සෙට් වෙන්නේ. කොහොම හරි ඉතින් මැනී මෙතනදී සිට් අර රයිනෝලා දෙන්නගෙන් බේරගන්නවා. ඔන්න ඊට පස්සේ සිට් මැනීගේ මෝඩ ළඟට ඇවිත් කියනවා අපි දෙන්න හොඳට ගැලපෙන ජෝඩුවා. ඒක නිසා අපි දෙන්නම එකතු වෙලා දකුණට යමු කියලා. හැබැයි මැනී නම් ඒකට කැමති වෙන්නේ නැහැ. ඉතින් සිට් ඊට පස්සේ මැනීට කියනවා ඔයා එහෙනම් ඕන දෙයක් කරගන්න මං ආයෙත් දකුණට යනවා කියලා. සිට් ටික දුර ඉස්සරහට යද්දිම එයා දකිනවා අර තඩි රයිනෝලා දෙන්න එයාව අල්ලගන්න උඩ ඉඳන් බලාගෙන ඉන්න විදිහ. ඉතින් ඒක නිසා සිට් ආයෙත් හැරිලා මැනී එක්කම යන්න පිටත් වුණා. ඒ සීන් එක එතනින් කට් වෙලා අපිට පෙන්වන්නේ මිනිස්සු වගේ කඳුරු බැඳගෙන ඉන්න සීන් එක. මේ ගෝට්ටේ නායකයා තමයි රූන. එයාට නාඩියා කියලා බිරිඳකුයි තව රූසන් කියලා පොඩි ළමයෙකුයි ඉන්නවා. කොහොම හරි ඉතින් මේ මිනිස්සු ටික හදන්නේ මෙහෙන් පිටත් වෙලා ගිහින් උතුරු කඳුරේ ජීවත් වෙන්න. හැබැයි ඉතින් එයාලට ඒක කරගන්න වෙන්නේ නැහැ. මොකද ඒ පැත්තේ ඉන්න කොටි රැළේ නායකයා වන සෝඩෝ එයාගේ රැළේ ඉන්න හොඳම ගෝලයා ඩියගෝ එක්ක මේ කට්ටිය ගැන ඈ ගහගෙන තමයි ඉන්නේ. ඒ මොකද මේ සෝඩෝට ඕනි වෙලා තියෙන්නේ එයාගේ කොටි රැළේ හිටපු සත්තු භාගයක්ම මරලා දාපු එකේ පලිය ගන්න තමයි. ඉතින් මේ කොටි රැළ එකතු වෙලා අර පොඩි ළමයාව අල්ලගන්න ප්ලෑන් එකක් ගහනවා. ප්ලෑන් එකේ විදිහට කොටි රැළ මිනිස්සුන්ගේ කඳවුරු තියෙන තැනට ගිහින් එතන ලොකු කලබලයක් ඇති කරනවා. ඒ කලබලය අතරදී ඩියගෝ යනවා රූනගේ කුඩාරම තියෙන තැනට අර ළමයාව අල්ලගන්න කියලා හිතාගෙන. ඒත් ඉතින් ඒ ළමයා ඉන්නේ එයාගේ අම්මත් එක්ක. කොහොම හරි ඉතින් ඒ වෙලාවේ නාඩියා රූසන්වත් අරගෙන එතනින් පැන ගන්නවා. ඒත් ඉතින් එයාගේ පස්සෙන් අර කොටියා දිගටම ආව නිසා මෙයා අන්තිමේදී දියල්ලෙන් පල්ලෙහාට පනිනවා. ඉතින් ඊට පස්සේ කොටි රැළේ නායකයා ඩියගෝට හොඳටම බනිනවා අර පොඩි ළමයාව අල්ලගන්න බැරි වුණ එකට. ඊට පස්සේ සෝඩෝ ඩියගෝට කියනවා අන්තිම පාරට ඔයාට තව එක අවස්ථාවක් දෙන්නම් ළමයාව අරගෙන එන්න කියලා. හැබැයි ඒ පාර ඔයාට බැරි වුණොත් ඒ ඔයාගේ අවසානය කියලාත් කියනවා. ඊට පස්සේ ඒ සීන් එක එතනින් කට් වෙලා අපිට ආයෙත් පෙන්වන්නේ සිට්වයි මැනීවයි. ඒ දෙන්න ගොඩක් දුර ඇවිත් දැන් දියැල්ල ළඟින් යන ගමන් තමයි ඉන්නේ. මෙතනදී මෙයාලා දකිනවා අර දියැල්ලෙන් පැනපු අම්මා ළමයාත් එක්ක ඉවුර ගාව ගොඩ අමාරුවෙන් ඉන්න විදිහ. ඊට පස්සේ එයා ළමයා උඩින් තිබ්බහම මැනී ඒ ළමයාව අල්ලගන්නවා ආයෙත් වැටෙන්නේ නැති වෙන්න. මැනී සිත් දෙන්න ළමයා දිහා බලාගෙන ඉඳලා ආයෙත් අම්මා ඉන්න පැත්ත බැලුවහම එයා එතන හිටියේ නැහැ. ඉතින් ඒකෙන් පස්සේ මැනී එතනින් යන්න හදනවා. ඒත් ඉතින් සිට්ට ඌමනා වෙලා තියෙන්නේ මේ ළමයාව කොහොම හරි ආයෙත් එයාගේ පවුලට ගිහින් දෙන එක තමයි. හැබැයි ඉතින් මැනී ඒකට කැමති උනේ නැති නිසා සිට් අන්තිමේදී තීරණය කරනවා මේ ළමයාව කොහොම හරි තනියම ගිහින් බාර දෙන්න. ඊට පස්සේ සිට් අර දියැල්ල උඩට ළමයාවත් අතේ තියාගෙනම නගින්න පටන් ගන්නවා. හැබැයි ඉතින් සිට් ඒ විදිහට
විදිහට ටික දුරක් උඩට යද්දී එකපාරටම හිතුවේවත් නැති විදිහට ළමයාව ලිස්සලා පල්ලෙහාට වැටෙනවා. ඒ වෙලාවේ මැනී ළමයාව අල්ලගන්න හදනවත් එක්කම අර දියගෝ ඇවිත් ළමයාව අල්ලගන්නවා. හැබැයි ඉතින් මැනී කොහොම හරි දියගෝව තල්ලු කරලා ආයි ළමයාව එයා ළඟට ගන්නවා. මෙතනදී දියගෝට තේරෙනවා එයාට මේ මැමත්ව තනියම මරන්න බෑ කියන එක. දියගෝ ඊට පස්සේ මැනීට කියනවා ඔය ළමයාව මට දෙන්න මම ගිහින් ආයිත් බාර දෙන්නම් කියලා. එතකොට අර සිට් කියනවා අපිට තමයි ළමයාව ඉස්සෙල්ලාම හම්බ වුනේ. ඒ නිසා අපි මෙයාව ගිහින් බාර දෙන්නම් කියලා. කොහොම හරි මැනී නම් දියගෝයේ කිව්ව කතාවට අහු වෙන්නේ නැතුව සිට් එක්ක යනවා දියැල් උඩ ඉන්න ළමයාගේ පවුල හොයාගෙන. ඒත් ඉතින් මෙයාලා එතනට යද්දී ඒ මිනිස්සු ටික එතන අතහැරලා දාලා ගිහින් තමයි තිබුණේ. මේ වෙලාවේ දියගෝ ආයෙත් මෙයාලා ඉන්න තැනට ඇවිල්ලා කියනවා ඔය පොඩි ළමයාව මට දෙන්න මට පුළුවන් එයාගේ පවුලේ අය හොයලා දෙන්න කියලා. එතකොට මැනී කියනවා බොරුවට අපේ පස්සෙන් එන්නේ නැතුව ඔයා ඔයාගේ වැඩක් බලාගෙන යන්න කියලා. හැබැයි ඉතින් ඔන්න ආයෙත් දියගෝ කියනවා ඔයාලා සලකුණු හොයාගෙන යන්න දන්නේ නැත්තම් ඔයාලට කවදාවත් මේ හිම තියෙන කාලේ ඔය ළමයාව ගිහින් දෙන්න වෙන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් දැනටමත් හිම වැටෙන්න පටන් අරන් මැනී තීරණය කරනවා දියගෝවත් මේ ගමනට එකතු කරගන්න. හැබැයි ඉතින් එයාට ළමයා ළඟට එන්නවත් මැනී ඉඩ දුන්නේ නැහැ. ඒත් ඉතින් සිට් නම් ඒ වැඩේට පොඩ්ඩක්වත් කැමැත්තෙන් නෙමේ හිටියේ. මෙයාලට ඉතින් දැන් ගොඩක් දුර යන්න සිද්ධ වෙලා තියෙනවා ළමයාගේ පවුලේ අනිත් අයව හොයාගෙන. ඒ ගමන තුන අතරදී මෙයාලට ඩෝඩෝල රංචුවක් හම්බ වෙලා සිට් එයාලත් එක්ක ෆයිට් කරලා ළමයාට කෑමත් ගෙනත් දෙනවා. මේ වගේ ගොඩක් දේවල් මේ ගමන අතරතුරදී සිද්ධ වෙනවා. හැබැයි මෙයාලගේ ගමන අතරදී දියගෝ කීප සැරයක්ම අර පොඩි ළමයාව පැහැර ගන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් දවසක් දියගොට එයාගේ රැළේ ඉන්න අනික් කට්ටියක්ව හම්බ වෙනවා. ඒ අය දියගෝගෙන් අහනවා ඔයාට පොඩි කොල්ලෙක්ව අරගෙන එන්න ඔච්චර අමාරුද කියලා. දියගෝ ඊට පස්සේ කියනවා ඒ පොඩි කොල්ලත් එක්ක මැමත් කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක නිසා අපි කට්ටියම එකතු වෙලා උන් ටිකව මරන්න ඕනේ කියලා. ඊට පස්සේ දියගෝ ප්ලෑන් එකක් ගහනවා ගමන අතරදී මැනීවයි සිට්වයි මරලා දාලා අර පොඩි ළමයාව අරගන්න. පහුදා උදේ සිට්ට මුණ ගැහෙනවා එයාලා ඉන්න තැනට ළඟින් තියෙන මඩවලක ඉන්න සිට්ගේ වර්ගයේ කෙල්ලෝ දෙන්නෙක්. සිට් ඉතින් පණ්ඩිතයා වගේ අර පොඩි ළමයාවත් ඒ මඩවලට අරගෙන ගිහින් තමයි ඉන්නේ. ඔන්න එතකොට මැනී දැනගන්නවා පොඩි ළමයා එයා ළඟ නැහැ කියලා. ඉතින් මැනී හිතුවේ ඒක දියගෝගේ වැඩක් කියලා. හැබැයි දියගොත් එතන හිටිය නිසා මැනීට තේරෙනවා ඒක සිට්ගේ වැඩක් කියලා. ඊට පස්සේ මැනී සිට් ඉන්න තැනට ඇවිත් අර පොඩි ළමයාව අරගෙන යනවා. ඔන්න එතකොට සිට් ආයෙමත් මැනී ළඟට ඇවිත් කියනවා මට ටිකකට ආයෙමත් ඔය ළමයාව දෙන්න කියලා. හැබැයි ඉතින් මැනී නම් එයාට ළමයාව දෙන්නේ නැහැ. ඊට පස්සේ ළමයා නැති නිසා සිට් ආයෙමත් මඩවලට ඇවිත් බැලුවාම එතන හිටියේ කලින් හිටපු කෙල්ලෝ දෙන්න වෙනුවට කතාවේ මුලදී අපිට හම්බ වුණ රයිනෝලා දෙන්න තමයි. සිට් ඉතින් ඒ රයිනෝලා දෙන්නගේ බේරිලා දුවගෙන යද්දී දියගෝව හම්බ වෙනවා. ඉතින් දියගෝ සිට්ව කාල වගේ රඟපාලා කොහොම හරි සිට්ව අර රයිනෝලා දෙන්නගෙන් ඒ වෙලාවේදී බේර ගන්නවා. ඉතින් ওই විදිහට මෙයාලා කට්ටිය යන ගමනේදී මෙයාලට භයානක හිම කුණාටු වගේ දේවල් වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ යන ගම අතරදී මෙයාලට අර ස්කැප් කියන ලේනවත් හම්බ වෙනවා. මැනී ස්කැප්ගෙන් අහනවා මිනිස්සු ටික මේ පැත්තෙන් ගියාද කියලා. හැබැයි ඉතින් මේ පැත්තෙන් ගිහින් තිබුණේ මිනිස්සු වෙනුවට දියගෝගේ රැළේ කට්ටිය තමයි. ස්කැප් ඉතින් දියගෝ පෙන්නලා මැනීට ඒ ගැන කොච්චර පැහැදිලි කරන්න හැදුවත් මැනී සිට් එක්ක කතා කරන ගමන් තමයි ඉන්නේ. අන්න ඒ වෙලාවේ දියගෝ මේ ලේනට කකුලෙන් එකක් ගහනවා ඈතට වීසි වෙලා යන්න. ඊට පස්සේ මේ කට්ටිය ඇවිත් නතර වෙන්නේ ලොකු අයිස් කන්දක් ළඟ. එතනදී දියගෝ දකිනවා අර පොඩි ළමයාගේ පවුලේ අය අයිස් කන්දට පහලින් යන විදිහ. ඉතින් මැනී එයාලව දකින්න එක නවත්තන්න දියගෝ මැනීට කියනවා මම කෙටි පාරක් දන්නවා මේ කන්ද ඇතුලෙන් යන එහෙන් ගියොත් අපිට වෙන්න කලින් යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි සිට් ඒ කන්ද ඇතුළට යන්න කැමති නැති වුණ එකට දියගොට හොඳටම තරහ ගිහින් එයා සිට්ට කෑ ගහලා කියනවා මං කියන පාරෙන් යමු කියලා. එතකොටම ඒ අයිස් කන්දේ උඩ කොටස කඩාගෙන වැටෙනවා. ඒක නිසා දැන් කට්ටියට යන්න සිද්ධ වෙන්නේ දියගෝ කිව්ව පාරෙම තමයි. කොහොම හරි ඉතින් මේ කන්ද ඇතුළේදී සිද්ධ වෙන්නේ මාර මාතල් සීන් ටිකක් තමයි. ගුහාව ඇතුළේදී සිට්ට අනික් කට්ටියව මග හැරිලා එයා තනියම ඇවිදගෙන යද්දී එයාට හම්බ වෙනවා ඉස්සර කාලේ හිටපු මාළුවෙක් ඩයිනෝසරයෙක් වගේම සිට්ව පරිණාමය වූ විදිහ වගේම ලොකු පිටසක්වල යානයක්.
මේ හැම දෙයක්ම ලොකු අයිස් කුට්ටිය ඇතුලේ ගල් වෙලා තමයි තිබුණේ. ඔය අතරේ මේ ගුහාව ඇතුලේ හැමෝම ලිස්සලා ඇවිත් ඊළඟට නවතින්නේ ගල් ගුහාව ඇතුලේ. ඒ ගල් ගුහාව ඇතුලේ බිත්තිවල තියෙන මැමත් පවුලක චිත්‍ර වගේක් මැණී දකින්නවා. ඒ චිත්‍ර වලින් අපේ මැණීට මැවිලා පේනවා ලස්සන මැමත් පවුලක් මිනිස්සු වගේ ඇවිත් මරලා දාන විදිහ. ඒ දේවල් වලින් මැණීට දැනෙන දුක එයා නැති කරගන්නේ මේ පුංචි ළමයා නිසා තමා. කොහොම හරි ඉතින් මෙයාලට පුළුවන් වෙනවා ඒ ගල් ගුහාවෙන් එළියට එන්න. එළියට ට පස්සේ මැණී දකිනවා දියගෝ යාලව කැඩුණු ගල් කන්ද ළඟට එක්කන් ඇවිත් කියලා. ඉතින් මැණී මේ වෙලාවේ දියගොට ස්තුති කරනවා එයාලව ගල් කන්ද ළඟට එක්කන් ආව එකට. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී මේ කට්ටිය හිටගෙන ඉන්න අයිස් තට්ටු එකපාරටම දිය වෙලා ඒ වගේ ලාවා උඩට මතුවෙන්න පටන් ගත්තා. ඒත් එක්කම ඒ ලාවා නිසා මෙයාලට යන්න තිබ්බ පාලමත් දෙකට කැඩිලා යනවා. කොහොම හරි මැණීටයි සික්ටයි පුළුවන් වෙනවා ළමයාත් එක්ක එහා පැත්තට පැන ගන්න. හැබැයි දියගෝ ලාවගොඩට වැටෙන්නේ අද්දිම මැණී ඇවිත් එයාව බේරගන්නවා. ඉතින් ඒ වෙලාවේ මැණී කරපු වැඩෙන් එයාගේ ජීවිතය වුණත් නැති වෙන්න පුළුවන්. ඊට පස්සේ දියගෝ මැණීගෙන් අහනවා ඇයි ඔයාගේ ජීවිතය ගැනව හිතන්නේ නැතුව මාව බේරගත්තේ කියලා. එතකොට මැණී නම් කියන්නේ හොඳ රංචුවක් වුණාම එහෙම තමයි අනිත් අය ගැන හොයලා බලන්න ඕනි කියලා. දියගොට දැන් තේරෙනවා මැණී කියන්නේ කොටි රැළේ ඉන්න අයටත් වඩා හොඳ කෙනෙක් කියලා. ඒ දේවලුත් එක්ක දියගෝ කැමති වෙන්නේ නැහැ මෙයාලව ගල් කන්ද තියෙන පාරෙන් එක්කයි යන්න. මොකද එදා දියගෝ එයාගේ රැළේ නායකයා සෝඩෝට පොරොන්දුනා මැණීවයි අනිත් දෙන්නවයි මේ පාරෙන් ගෙන්නලා කොටු කරලා මරලා දාන නිසා. ඉතින් මේ නිසා දියගෝ මැණීට ඇත්ත කියනවා. දියගෝ කියනවා කන්ද පාමුල අපේ කට්ටිය ඔයාලව මරන්න බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඒක අහලා මැණීට හොඳටම තරහා ගිහින් එයා දියගෝගෙන් අහනවා මෙච්චර දුර අපිව එක්කන් ආවේ මරලා දාන්නද කියලා. එතකොට දියගෝ කියනවා කලින් එහෙම වුණාට දැන් එහෙම කරන්න නෙමෙයි මම හදන්නේ ඔයාලා කට්ටියව කොටි රැළෙන් බේලගන්න මම උදව් කරන්නම් කියලා දියගෝ මැණීට කියනවා. ඒ සීන් එක අතරින් කට් වෙලා අපිට පෙන්වන්නේ අර පොඩි ළමයාගේ පවුලේ කට්ටියව. ඉතින් ඒ ළමයාගේ තාත්තා එයාට ළමයාවයි බිරිඳවයි හොයාගන්න බැරි වුණ නිසා එයාගේ ළමයාව මතක් වෙන්න තිබ්බ එකම මාළෙත් හිමෝඩින් තියලා උතුරු කඳුකරේට යන්න පිටත් වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ සිට් පස්සෙන් පන්නන් එන කොටි රැළව. හැබැයි ඉතින් මැණීටයි සිට්ටයි පුළුවන් වෙනවා සුපර් ෆයිට් එකක් දීලා මේ ළමයාව බේරගන්න. මොකද දියගෝ කලින්ම මෙයාලට මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා තිබුණ නිසා. ඊට පස්සේ අර කොටි රැළට පුළුවන් වෙනවා කොහොම හරි මැණීව කොටු කරගන්න. ඊට පස්සේ කොටි රැළේ නායකයා සෝඩෝ දියගොට කියනවා අපි දෙන්න එකතු වෙලා මේකව ඉවරයක් කරලා දාමු කියලා. හැබැයි ඉතින් දියගෝ ඉඩ දෙන්නේ නැහැ කාටවත් මැණීට ලං වෙන්න. මේ වෙලාවේ දියගෝ මැණීව බේරගන්න එයාගේම කට්ටියත් එක්ක ෆයිට් කරනවා. මේ ෆයිට් එක නිසා දියගෝ දැන් ඉන්නේ ගොඩක් අමාරුවේ. ඉතින් මැණීට වගේම සිට්ටත් දැන් දුකයි දියගෝ ඉන්න විදිය දැකලා. මෙතනදී මැණී දියගෝගෙන් අහනවා ඇයි අපි වෙනුවෙන් මේ වගේ දෙයක් කරේ කියලා. දියගෝ එතකොට කියනවා හොඳ රංචුවක් වුණාම අනිත් අය ගැන හොයලා බලන්න ඕනි කියලා. ඊට පස්සේ අර පුංචි ළමයා දියගෝ ළඟට ආවහම දියගෝ කියනවා ලොකු වුණාම මැණීවයි සිට්වයි හොඳට බලා ගන්න කියලා. ඊට පස්සේ පොඩි ළමයාවත් අරගෙන මැණී සිට් යන්නේ ළමයාව එයාගේ පවුලේ අයට බාර දෙන්න. කලින් මම කියපු විදිහටම ඒ ළමයාගේ තාත්තා මාළේ හිමෝඩින් තියලා ටික දුරක් යනවත් එක්කම එයාට පිටිපස්සෙන් සද්දයක් ඇහිලා එයා හැරිලා බලද්දිම දකින්නේ අපේ මැණීව. මැණී ළමයාගේ තාත්තා ළඟට ඇවිත් පිට උඩින්න ළමයාව දෙන්න හොඬවැල පිටිපස්සට ගන්නකොටම තාත්තා හිතුවේ මැණී එයාට පහර දෙන්න හදනවා කියලා. ඊට පස්සේ මැණී අර මිනිස්සයා ළඟ තියෙන ආයුධය අයින් කරලා දාලා එයාගේ ළමයාව බාර දෙනවා. ළමයාගේ තාත්තා ගොඩක් සතුටු වෙනවා වගේම අර බිමින් තියපු මාළේ අර මැණීට දෙනවා තෑග්ගක් විදිහට. කොහොම හරි ඉතින් අන්තිමේට ගොඩක් දුක හිතෙන විදිහට පුංචි ළමයා මෙයාලගෙන් වෙන් වෙලා එයාගේ තාත්තත් එක්ක යන්න යනවා. ඒ වගේම ෆයිට් එක නිසා ගොඩක් අමාරුවෙන් හිටපු දියගෝ මෙතනට එනවා. ඉතින් දියගෝව දැකලා මේ දෙන්න ගොඩක් සතුටු වෙනවා. ඉතින් ගායිස් මේ විදිහට තමයි මේ යාළුවෝ තුන්දෙනාගේ පළවෙනි කතාව ඉවර වෙන්නේ. මේ මූවි එක ගැන තියෙන අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ සුපිරිම ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු. ඔබට සුබ දවසක්.